සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ කොහොමද අපි මැසේජ් පේජ් එකක් හදන්නේ කියලා. ඉතින් මැසේජ් පේජ් එක කියන්නේ අපි සෙල්ලා කෙනෙක් විදිහට ගත්තොත් අපේ කස්ටමර්ස්ලට මැසේජස් සෙන්ඩ් කරන්න පුළුවන් විදිහට අපි කොහොමද අපේ පේජ් එක හදාගන්නේ කියන එක අපි මේ වීඩියෝ වලින් කතා කරමු. මේ පාර්ට් එකේදී අපි කතා කරන්නේ ඒකේ ඩිසයිනින් පාර්ට් එක. මුලින්ම අපි වෙබ්සයිට් එකට යමු. වෙබ්සයිට් එකට ගියාම මෙතන තියෙන Dropbox එකෙන් අපිට බලා ගන්න පුළුවන් messages කියලා. ඉතින් messages වලට ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම අපිට header එක බලා ගන්න පුළුවන්. header එකේ තියෙනවා අපේ first name එක තියෙනවා, ඊට පස්සේ hi කියලා තියෙනවා, ඊට පස්සේ sign out සහ help and contact කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන sales සහ my e-shop කියලා මෙන්න මේ වගේ Dropbox එකක් තියෙනවා. ඊට පස්සේ cart එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් borderline එකක් ගිහින් තියෙනවා. මෙතන තියෙනවා select receiver කියලා. මෙතනින් අපිට select කරන්න පුළුවන් user කෙනෙක්ව. ඊට පස්සේ මෙතන අපේ email address එක තියෙනවා. ඒ වගේම මෙතන recent කියලා තියෙනවා. ඊට පස්සේ received සහ sent විදියට tabs දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී sent කියන එකට අදාළ message ටික dark cash color එකෙනුත් received එකට අදාළව white color එකෙනුත් තමයි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා input bar එක. මෙතන තියෙනවා type a message කියලා placeholder එකක් දීලා. ඊට පස්සේ මෙතන send icon එක තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි අපේ background එකට use කරලා තියෙනවා මෙන්න මේ gradient style එකේ color එක. ඉතින් අපි දැන් බලමු අපේ මේ page එක කොහොමද design කරගන්නේ කියලා. ඉතින් මේකදී අපි හදාගත්ත ෆයිල් එක තමයි messages.php ෆයිල් එක කියන්නේ. මුලින්ම අපි bootstrap.css ෆයිල් එක, ඊට පස්සේ bootstrap ලගේ icon ෆයිල් එක සහ style.css ෆයිල් එක මේ විදිහට link කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ logo එකත් link කරගෙන තියෙනවා. ඊට පස්සේ body එකේ background color එකට අපි මෙන්න මේ color එක දීලා මෙන්න මේ කියන values වලට අදාළව තමයි අපි මෙන්න මේ විදිහට gradient color එකක් අරගෙන තියෙන. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදිහකට මේක design කරගන්න. මෙතනදී අපි දීලා තියෙන linear gradient කියන එක. ඊට පස්සේ මෙතනදී අපි div එකක් ඇතුලේ label එකක් දීලා select receiver කියලා මෙන්න මේ විදිහට දීලා තියෙනවා. මෙතනදී අපි font weight එක bold විදියට දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන select user කියන එකට අපි select එකක් use කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි PHP use කරලා අපේ users ලා ටික add කරන් තියෙනවා. ඉතින් මේවා අපි processing part එකේදී කතා කරමු. ඊට පස්සේ recent එක ගත්තම ඒක අපි H5 එකක් use කරලා තමයි add කරගෙන තියෙන්නේ. ඒකට අදාළවත් අපි මේ විදිහට data ටික load කරන් තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි button එකක් use කරලා තියෙනවා. class එක now link active සහ id එක මේ විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ database toggle equal to tab සහ මෙන්න මේ විදිහට දීලා අපි received කියන එක හදාගෙන තියෙනවා. ඒ විදිහටම මෙතන area selected එක true නම් received කියන එකත්, area selected කියන එක false නම් sent කියන එකත් එන විදිහට අපි මෙන්න මේ buttons දෙක add කරන් තියෙනවා.
ඊට පස්සේ අපි div එකක් හදාගෙන තියෙනවා tab content කියලා. ඊට පස්සේ මෙන්න මේ විදියට අපි PHP code එකක් add කරන් දෙනවා මේ වගේ processing part එකට අදාළව. ඊට පස්සේ ගත්තම මේ ඔක්කොම අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා processing part එකට අදාළව. මෙතනදී අපි view message එකට අදාළ code එක තමයි දීලා තියෙන්නේ. මෙතනදී අපි images rc එක use කළා. මෙන්න මේ new user.svg කියන එක add කරන් තියෙනවා. class එක විදිහට rounded circle කියලා දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මෙන්න මේ විදිහට rounded profile එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපි if එකක් use කරලා මෙන්න මේ විදිහට images ටික add කරන් තියෙනවා. ඒවත් අපි processing part එකේදී කතා කරමු. මෙතනදී අපි div එකක් use කරලා තියෙනවා. ඒ වගේම div දෙකක් use කරලා තියෙනවා. ඊට පස්සේ PHP script එක use කරලා අපේ programming part එක කරලා තියෙනවා. මෙතනදීත් අපි අපේ image එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන ආයෙත් අපි div එකක් use කරලා මෙතනදී chat box කියන ID එක දීලා තියෙනවා. මෙතනදී text එක white කියලා අපි අරගෙන තියෙනවා මේකට අදාළව. ඊට පස්සේ මෙතනදී අපි input එකක් දීලා තියෙනවා. මෙන්න මේ input එක input type එක text සහ class එක form control විදියට title එක message input field විදියට placeholder එක type message විදියට දීලා area distrib මේක send button විදියට අපි දීලා තියෙනවා මේක. ඊට පස්සේ අපි button එකක් හදාගෙන තියෙනවා btn lite කියලා. අපේ මෙන්න මේ icon එක add කරලා ඒ button එක ඒ විදියට හදාගෙන තියෙනවා. ඉතින් මේ විදියට අපිට icons ගන්න පුළුවන් bootstrap ලගේ website එකට ගියාම. ඊට පස්සේ අවසානයේදී අපි footer එක load කරගෙන තියෙනවා. ඒ වගේම strip.js file එක සහ bootstrap bundle.js file එක අපි මේකට අරගෙන තියෙනවා. ඉතින් මේකෙදී ලොකු ඩිසයින් එකක් අපි කරලා නැහැ. background එකට color එකක් දීලා අපේ normal header එක add කරලා මෙතනදී label එකක් සහ select option එක ඒ වගේම මෙතන div එකක් දීලා ඒකට color එකක් දුන්නා. ඊට පස්සේ මෙතනදී අපි text එකක් සහ මෙතනදී buttons දෙකක් දුන්නේ. ඊට පස්සේ අදාළ data ටික load කරගත්තා. ඊට පස්සේ මෙතන profile image එක අපි දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී input එක use කරලා තියෙනවා. මෙතන placeholder එකක් දීලා තියෙනවා. ඒ වගේම මෙතන send button එකක් තියෙනවා. send icon එකත් එක්ක. පහලින් බලා ගන්න පුළුවන් අපිට footer එක. ඉතින් මේ ටික තමයි අපේ මේ message page එකට අදාළව තියෙන designing part එක. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු කොහොමද අපි මේකේ processing part එක handle කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් thank you. ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බෙමු.